2018 අවුරුද්ද පියෝ පේපර් එක 11 වෙනි ගාන. ඒකේ කොටස කියනවා a, b අවයවයක් r ලු, ඒ කියන්නේ තාත්වික සංඛ්‍යාවක් ලු 3x වර්ග ඍණ දෙවරක් a ධන b x ධන ab සමානයි බිඳුව සමීකරණයේ විවේචකය a හා b යසෙන් ලියා දක්වා a9 මෙම සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්න. මෙම මූල ඇල්ෆා හා බීටා යයි ගනිමුලු. ඇල්ෆා හා බීටා ඇසුරෙන් ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා බීටා ලියා දක්වන්න කියලා අපි කියන්නේ. හරි. එතකොට මොකද්ද මෙතන කියන්නේ? 3x වර්ග ඍණ දෙවරක් a ධන b x ධන ab සමානයි බිඳුව. සමීකරණයේ විවේචකයේ a හා b ඇසුරෙන් ලියා දක්වා. විවේචකයේ ලියා දක්වන්නලු. හරි. එහෙනම් මෙන්න විවේචකයේ සංකේතය ඩෙල්ටා x නේ. ඩෙල්ටා x. તો විවේචකයේ සමීකරණය මොකද්ද? b වර්ග ඍණ 4යි ac. විවේචකයේ සමීකරණය b වර්ග ඍණ 4යි ac. එහෙනම් අපි විවේචකයේ සමීකරණයට ආදේශ කරමු. මොකද්ද මේ b කියන්නේ? b කියන්නේ වර්ග සමීකරණයක x හි සංගුණකය. x හි සංගුණකය. මොකද්ද a කියන්නේ? a කියන්නේ x වර්ගයේ සංගුණකය. x වර්ගයේ සංගුණකය. c කියන්නේ නියත පදය. c කියන්නේ නියත පදය. එතකොට b වර්ග එහෙනම් b වර්ග කියන්නේ මෙන්න ඍණ දෙවරක් a ධන b ගේ වර්ගය ඍණ 4යි a කියන්නේ 3යි c කියන්නේ ab. දැන් අපි සුළු කරමු බලන්න. ඍණ දෙකේ වර්ගය 4යි. මෙයා වර්ග වුණාට පස්සේ පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය අවසාන පදයේ වර්ගය 4 වරක් 3 12යි ඍණ 12යි ab. තව ටිකක් සුළු කරමු. මෙතන 4ෙන් ගුණ කරාන් පස්සේ එනවා 4යි a වර්ග 4 වරක් 2 8යි ab. 8යි ab ඍණ 12යි ab කියන්නේ ඍණ 4යි ab. ධන 4යි b වර්ග. 4 පොදු එළියට ගත්තොත් මෙතන එනවා a වර්ග ඍණ ab ධන b වර්ග. ඔන්න ඕක තමයි විවේචකය. ඊට පස්සේ කියන්නේ a හා b ඇසුරෙන් ලියා දක්වන්න කියලා කියන විවේචකය. මේ තියෙන එක. ඊට පස්සේ a9 මෙම සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්නලු. a9 කියන්නේ මේ සමීකරණය භාවිතා කරලා. මේ සමීකරණය භාවිතා කරලා මෙයාගේ මූල තාත්විකයි කියලා පෙන්වන්නලු. එතන කොහොමද කරන්නේ මේක? තාත්විකයි කියලා පෙන්වන්න නම් මෙහෙම දෙයක් කරමු අපි. අපි මේ වර්ග සමීකරණය මේ තියෙන වර්ග සමීකරණයක් කියලා පේනවනේ. මෙන්න a වර්ගයේ පදයක් තියෙනවා. a ගේ පදයක් තියෙනවා. නියත පදයක් තියෙනවා. එතකොට මේක a ගේ වර්ග සමීකරණයක් කියලා හිතන්නත් පුළුවන්. මේ පැත්තෙන් බැලුවොත් b වර්ගයේ පදයක් තියෙනවා b ගේ පදයක් තියෙනවා නියත පදයකුත් තියෙනවා. එහෙනම් අපිට මේක b ගේ වර්ග සමීකරණයක් කියලා සලකන්නත් පුළුවන්. මේක a ගේ වර්ග සමීකරණයක් කියලා සලකන්නත් පුළුවන්. මේක b ගේ වර්ග සමීකරණයක් කියලා සලකන්නත් පුළුවන්. හරි. මම මේක a ගේ වර්ග සමීකරණයක් කියලා සලකලා මම මේක වර්ග පූර්ණය කරනවා. 4 ඔහම තියාගත්තා. පළමු පදය ලියන්න. දෙවන පදයක් ලියන්න. දෙවන පදයේ සංගුණකයේ භාගයේ වර්ගයක් එකතු කරන්න. ඒකම අඩු කරන්න. අර ඉතුරු වෙලා තියෙන නියත පදේ ලියන්න. කොහොමද වර්ග පූර්ණය කරන්නේ? පළමු පදේ ලියනවා, දෙවන පදයක් ලියනවා. දෙවන පදයේ සංගුණකය දෙකෙන් බෙදන්න. දෙවන පදයේ සංගුණකයේ භාගයේ වර්ගයක්. දෙවන පදයේ සංගුණකය b නේ. එතකොට එයාගේ භාගය මොකද්ද? b බෙදීම 2යි. ඒකේ වර්ගයක් එකතු කරන්න, ඒකම අඩු කරන්න, නියත පදය ලියා ගන්න. එතකොට මෙතන එනවා 4 වරක් මේ ඉන්නේ a ඍණ b බෙදීම 2 සම්පූර්ණ වර්ගය. a ඍණ b බෙදීම 2 සම්පූර්ණ වර්ගය. මේක සුළු කරාම එනවා b වර්ග බෙදීම 4යි ධන b වර්ග. තාරිය සුළු කරමු. 4 වරක් a ඍණ b බෙදීම 2 සම්පූර්ණ වර්ගය. මෙතන 4ෙන් පොදු හරය ගත්තාන් පස්සේ එනවා කීයද? 4 මෙතන ගුණ වෙනවා 4යි b වර්ග. 4යි b වර්ගයෙන් b වර්ගයක් අඩු වුණාම 3යි b වර්ග බෙදීම 4යි. ඔන්න ඔහොම එකක් එනවා. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ පූර්ණ වර්ගයක්. පූර්ණ වර්ගය නම් අනිවාර්යෙන් ධන හෝ ශූන්‍ය නේ. මේ තියෙන්නේ පූර්ණ වර්ගය නේ b වර්ග. පූර්ණ වර්ගයනේ. එහෙනම් ඒකත් ධන හෝ ශූන්‍ය. එහෙනම් ධන හෝ ශූන්‍ය දෙනෙක් එකතු වුණොත් අනිවාර්යෙන් මෙතන ලැබෙන්නේ ධන හෝ ශූන්‍ය ප්‍රකාශනයක්.
ප්‍රකාශනය ධන හෝ ශූන්‍ය. ඒ කියන්නේ අපි මේක අරගත්තේ මොකෙන්ද? මේක අපි අරගත්තේ මෙන්න මේ කියන විවේචකය භාවිතා කරලා. එහෙනම් මේ ප්‍රකාශනයෙන් මේ කියවෙන්නේ මේ විවේචකයාගේ. ඒ කියන්නේ මේ විවේචකය මොකද වෙන්නේ? බිඳුවට වඩා වැඩි හෝ සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කියන විවේචකය b වර්ග ඍණ 4ac කියන මෙන්න මේ විවේචකය විශාල හෝ සමානයි බිඳුවට. විවේචකයේ බිඳුවට වඩා වැඩි කියන්නේ මොකද්ද? වැඩි හෝ සමානයි කියන්නේ මොකද්ද? මූල තාත්විකයි. එම නිසා මූල තාත්වික වේ. එම නිසා මූල තාත්වික වේ. ඔන්න මූල හරි. දැන් අපිට කියනවා මෙම මූල ඇල්ෆා හා බීටා වල. එහෙනම් මෙයාගේ මූල ඇල්ෆා හා බීටා යයි ගනිමුලු. A හා B ඇසුරෙන් ඇල්ෆා ධන බීටා ගයගියත් ඇල්ෆා බීටා ගයගියත් ලියා දක්වන්නලු. ඒ කියන්නේ මූල එකතුවයි මූල ගුණිතයයි ලියන්නලු මෙයාගේ. හරි. මෙයාගේ මූල දෙක අපිට දීලා තියෙනවා. මෙයාගේ මූල දෙක තමයි එකක් ඇල්ෆා අනිත් එක තමයි බීටා. එහෙනම් මූල එකතුවයි මූල ගුණිතයයි ලියන්නලු. මොකද්ද මූල එකතුව කියන්නේ? ඇල්ෆා ධන බීටානේ මූල එකතුව කියන්නේ. මූල එකතුවේ සමීකරණය මොකද්ද? මූල එකතුවේ සමීකරණය ඍණ x සංගුණකය සංගුණකය බෙදීම x වර්ගයේ සංගුණකය. එහෙම නැත්නම් මොකද්ද අපි කියන්නේ ඔකට ඍණ b බෙදීම a. ඍණ b බෙදීම a. ඊට පස්සේ මූල ගුණිතය කියන්නේ නියත පදය. නියත පදය බෙදීම x වර්ගයේ සංගුණකය. ඒ කියන්නේ ඍණ c බෙදීම a. ඔන්න ඕකනේ මූල ගුණිතය. එහෙනම් මෙයාගේ මූල එකතු වෙන්නේ කොහොමද? ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b බෙදීම a. බීට එන්නේ මොකද්ද? මෙන්න b. ඍණ දෙවරක් a ධන b. ඒ කියන්නේ බෙදීම 3. ඒ කියන්නේ ඍණ ධන දෙවරක් a ධන b බෙදීම 3යි. ඔන්න මූල එකතුව. ඊට පස්සේ මූල ගුණිතය වෙනවා ඇල්ෆා බීටා. ඒ කියන්නේ නියත පදය බෙදනවා x වර්ගයේ සංගුණකයෙන් 3යි. ඔන්න ඕක තමයි මූල ගුණිතය වෙන්නේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා දැන් බීටා සමානයි ඇල්ෆා ධන 2යි ගනිමුලු. a වර්ග ඍණ ab ධන b වර්ග සමානයි 9 බව පෙන්වන්නලු. බීටා සමානයි ඇල්ෆා ධන 2 කියලා ගන්නලු. බීටා සමානයි ඇල්ෆා ධන 2යි ගනිමුලු. හරි. එහෙනම් අපිට මෙතනින් මොකද්ද කරගන්න පුළුවන්? මෙතන අපිට පුළුවන් නේද? මෙන්න මේ ඇල්ෆා කියන එක එහා පැත්තට ගෙනිච්ච නම් එතන එනවා මෙන්න මෙහෙම එකක්. බීටා ඍණ ඇල්ෆා සමානයි 2යි. මම මේක දෙපැත්ත වර්ග කරනවා. එතකොට මොකද වෙන්නේ? බීටා ඍණ ඇල්ෆාගේ වර්ගය සමානයි 2 වර්ගයට ප්‍රසාරණය කරමු. බීටා වර්ග ඍණ 2යි ඇල්ෆා බීටා ධන ඇල්ෆා වර්ග සමානයි 4යි. ඔන්න ඔහොම ප්‍රකාශනයක් එනවා. මෙන්න මේ දෙක ගැන හොඳට බලන්න. ඇල්ෆා වර්ග ධන බීටා වර්ග එකක් මේ තියෙන්නේ. ඇල්ෆා වර්ග ධන බීටා වර්ගට අපිට සමීකරණයක් තියෙනවානේ. ඇල්ෆා වර්ග ධන බීටා වර්ගයේ සමීකරණය මොකද්ද? ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය ඍණ 2යි ඇල්ෆා බීටා. ඔක් ගන්න විදිය දන්නේ නැත්නම් ඇල්ෆා ධන බීටාගේ වර්ගය ප්‍රසාරණය කරන්න. අන්න එතනින් අපිට පුළුවන් මෙන්න මෙයා උක්ත කරගන්න. හරිද? මෙයා ප්‍රසාරණය කළා මෙයා උක්ත කරගන්න. එතකොට අපිට මේ සමීකරණය ගන්න පුළුවන්. හරි එහෙනම් මෙන්න ඉන්නවා ඇල්ෆා වර්ග ධන බීටා වර්ග. එහෙනම් අපිට මේ දෙන්න වෙනකොට ලියන්න පුළුවන් අන්න අර සමීකරණය. මෙන්න ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය ඍණ 2යි ඇල්ෆා බීටා. තව ඍණ 2යි ඇල්ෆා බීටා එක මේකේ ඉන්නවා. ඒ ඍණ 2යි ඇල්ෆා බීටා මෙතෙන්ට එකතු වෙන්න ඕන. ඍණ 2යි ඇල්ෆා බීටා සමානයි 4යි. එතකොට මේ ඔක්කොම ටික එකතු කරලා තියෙනවා ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය ඍණ 4යි ඇල්ෆා බීටා සමානයි 4යි කියලා. දැන් අපි කලින් හොයාගත්ත මූල එකතුවයි මූල ගුණිතයයි මේකට ආදේශ කරගමු. ඇල්ෆා ධන බීටා. මෙන්න ඇල්ෆා ධන බීටා. දෙවරක් a ධන b බෙදීම 3 වර්ගය ඍණ 4 වරක් ඇල්ෆා බීටා. මෙන්න ඇල්ෆා බීටා. ab බෙදීම 3යි සමානයි 4යි. දැන් වර්ග කරගමු බලන්න. 2 වර්ගය 4යි. මෙයා ප්‍රසාරණය කරගත්තොත් එනවා a වර්ග ධන 2යි ab ධන b වර්ග යට එනවා 3 වර්ගය 9යි. මෙතන ඍණ 4යි ab බෙදීම 3 සමානයි 4යි.
ඒතර මේ පැත්තේ තියෙන 4ට 4ට 4 කපලා දාන්න පුළුවන්. මුළු සමීකරණයම 9න් ගුණ කරනවා. 9න්. මුළු සමීකරණයම ගුණ කරනවා 9න්. ඒතර බලන්න එළදී මේ 9 කැපෙනවා. ඉතුරු වෙනවා මේ ටික. a වර්ග ධන 2යි ab ධන b වර්ග. මෙයා 9න් ගුණ කරනකොට මෙන්න මේ යට තියෙන 3ට 9 කැපිලා උඩ 3ක් ඉතුරු වෙනවා. ඒ 3ෙන් තමයි මේක ගුණ වෙන්නේ. එතකොට 3යි ab. 3යි ab මේ පැත්ත 9යි. මේක 9න් ගුණ වෙනවානේ. 9ක් දෙන මේ පැත්තට. දැන් කොහොමද තියෙන්නේ මේක? අයක තියෙන 9 මේ පැත්ත අනි වෙලා. ආයෙත් ඒක එහෙම තියෙන්න දෙන්න. එතකොට මෙතන එනවා a වර්ග 2ab ඍණ 3ab කියන ඍණ ab ධන b වර්ග සමානයි 9යි. මෙන්න අපිට අවශ්‍ය ප්‍රකාශනය. හරි. හරි. ඊට පස්සේ අපිට කියනවා මාපාංක ඒකයගේ කුඩා හෝ සමානයි මූල 12 බව අපෝහණය කර A ඇසුරෙන් B සොයන්න කියලා කියනවා. B සොයන්න කියලා අපිට කියන්නේ. හරි. දැන් අපි අවසාන නතර කරලා තියෙන මෙන්න මෙතන ඉන්නේ. මේ ප්‍රකාශන අරගෙන පෙන්නනවා. ඒතර මාපාංක ඒකයගේ තමයි අපෙන් ඉල්ලන්නේ. එහෙනම් මම මේක ආපහු සැරයක් වර්ග පූර්ණය කරනවා. කලින් අපිත් වර්ග පූර්ණය කරා. හරිද? ආපහු සැරයක් මම වර්ග පූර්ණය කරනවා. මොකද දැන් අපෙන් ඉල්ලන්නේ මාපාංක ඒකයගේනේ. හරි. එහෙනම් මේකේ මම B ගේ වර්ග සමීකරණයක් කියලා ඉස්සෙල්ලා වර්ග පූර්ණය කරන්නම්. B ගේ වර්ග සමීකරණය මේ බලන්න. එතකොට B වර්ග ඍණ AB ධන A වර්ග සමානයි 9යි. හරිද? එතකොට පළමු පදේ ලියන්න, දෙවන පදේ ලියන්න, දෙවන පදේ සංගුණකයේ භාගයේ වර්ගයක් එකතු කරන්න, ඒකම අඩු කරන්න, නියත පදේ ලියන්න. සමානයි 9යි. මේ තුන් දෙනා ගාවට ගියොත් මෙතන මේ ඉන්නේ B ඍණ A බෙදීම දෙකේ සම්පූර්ණ වර්ගය. මෙතන සුළු කරලා තින් යනවා ඍණ A වර්ග බෙදීම 4 ධන A වර්ග සමානයි 9යි. B ඍණ A බෙදීම දෙකේ සම්පූර්ණ වර්ගය මෙතන පොදු කරේ ගත්තොත් යනවා 3යි A වර්ග බෙදීම 4 සමානයි 9යි. මෙන්න මේ 3යි A වර්ග බෙදීම 4 කොටස මම මේ පැත්තට ගේනවා. B ඍණ A බෙදීම දෙකේ සම්පූර්ණ වර්ගය සමානයි 9 ඍණ 3යි A වර්ග බෙදීම 4. ඔන්න ඔහොම එකක් එනවා. දැන් ඔයාලට පේන්න ඕන මෙන්න මේ පැත්තේ තියෙන පූර්ණ වර්ගයක්. මෙන්න පූර්ණ වර්ගයක්. පූර්ණ වර්ගයක්. හරිද? ඒ පූර්ණ වර්ගය මෙන්න මේ පැත්තේ තියෙන කොටසට සමානයි. දැන් ඔයාලට තේරෙනවද මම මෙන්න මෙතන b ගේ වර්ග සමීකරණයක් කියලා හිතලා මේක වර්ග පූර්ණය කරපු හේතුව? ඇයි මේ පැත්තට එන්නේ a ගන්න ඕන නිසා මේ a කියන කෙනා මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. අන්නේ a කියන කෙනා ගන්න තමයි මම මෙයා b ගේ වර්ග සමීකරණයක් කියලා හිතලා වර්ග පූර්ණය කරේ. මම මෙයා a ගේ වර්ග සමීකරණයක් කියලා හිතලා වර්ග පූර්ණය කරා නම් මෙන්න මෙතෙන්ට එන්නේ b කියන එක කෙනා. ඔය හදලා බලන්න. මෙතෙන්ට එන්නේ b කියන කෙනා. එතකොට අපිට අද මේ ගාන හදා ගන්න බෑ. ඒ උත්තරේ ගන්න බෑ. ඒ නිසා තමයි මේක b ගේ වර්ග සමීකරණයක් කියලා සලකලා ගාන හදන්න ඕන. හරිද? එතකොට මෙහෙම එකක් එනවා. දැන් ඔයාලට පේනවද මෙන්න මේ ඉන්නේ පූර්ණ වර්ගයක්. මේ ඉන්නේ පූර්ණ වර්ගයක්. පූර්ණ වර්ගයක් නම් අනිවාර්යයෙන්ම බිඳුව හෝ බිඳුවට වඩා වැඩි නේද? පූර්ණ වර්ගයක් නම් අනිවාර්යයෙන්ම බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙන්න ඕන. නේ? පූර්ණ වර්ගයක් එක්ක ශූන්‍ය නැත්නම් ධනාත්මක. කවදාවත් ඍණ වෙන්නේ නැහැ නේ පූර්ණ වර්ගයක්. එහෙනම් මේකට සමාන නිසා මෙයාට සමාන නිසා මෙයත් මොකද වෙන්න ඕන? මෙයත් මේ දේම තෘප්තිමත් වෙන්න ඕන. මෙන්න මේ දේම තෘප්ත කරන්න ඕන. ඒ කියන්නේ 9 ඍණ 3යි a වර්ග බෙදීම 4 කියන කෙනා බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙන්න ඕන. අනිවාර්යයෙන් එහෙම වෙන්න ඕන. එහෙනම් 9 ඍණ 3යි a වර්ග බෙදීම 4 කියන කෙනා විශාල හෝ සමානයි බිඳුවට. අද මම මේ ඍණ කොටස එහා පැත්තට ගෙනියනවා. 9 විශාල හෝ සමානයි 3යි a වර්ග බෙදීම 4. 4ෙන් ගුණ කරනවා 3ෙන් බෙදෙනවා. ඒතර 4 වරන් 9 36යි 3ෙන් බෙදුනම 12යි. a වර්ග. දැන් අපි දෙපැත්තෙන් වර්ග මූලය ගනිමු. එතකොට මූල 12 කුඩා හෝ සමානයි මාපාංක a. කොහොමද එන්න ඕන? හරිද? දෙපැත්තේ වර්ග මූලය ගන්න. වර්ග මූලය ගන්නකොට මේ පැත්තෙත් එනවා. හැබැයි මෙතන ධන හෝ ඍණ කියලා උත්තර දෙකක් එනවා නේද? මූල 12 කියනකොට ධන මූල 12ක් එනවා. ඍණ මූල 12ක් එනවා. හැබැයි අපි සලකන්නේ මොන කෙනාද? මාපාංකේ. මාපාංකේ නම් මොන උත්තරය දෙන්න ඕන? ධන මූල 12 කියන කෙනා එන්න ඕන. හරි. අපිට අවශ්‍ය උත්තරය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මාපාංක A කියන කෙනා කුඩා හෝ සමානයි
මූල 12. ඔන්නෝක බව තමයි අපිට ගානේ පෙන්වන්න තියෙන්නේ. හරි. අන්තිම කොටස කියන්නේ A ඇසුරෙන් B සොයන්න කියලා. හරි. අපි ඊට කලින් කොටස නතර කරේ මාපාංක ඒකයේ කුඩා හෝ සමානයි මූල 12 කියලානේ. හරි. අපි මෙන්න මෙතෙන්ට එන්න ඕන මේ අවසාන කොටස හදන්න. මෙන්න මේ කොටසට. අපිට කියන්නේ A ඇසුරෙන් B සොයන්න කියලා. එහෙනම් අපිට පුළුවන් මෙතන දෙපැත්තෙන් වර්ගමූලය අරගන්න. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තොත් b ඍණ a බෙදීම 2 සමානයි 9 ඍණ 3a වර්ග බෙදීම 4 සම්පූර්ණ වර්ගමූලය. දැන් මෙතනින් b තනි කරගන්න. ඒතර b කියන්නේ මේ ඍණ a බෙදීම 2 අර පැත්තට ගෙනියන්න. ඒතර ධන a බෙදීම 2යි මෙතන වර්ගමූලය සලකද්දී උත්තර දෙකක් එනවා. ධන හෝ ඍණ කියලා. 4න් පොදු කරගෙන මේ වර්ගමූලය ඇතුලේ. ඒතර 4 වරන් 9 36යි 36 ඍණ 3යි a වර්ග බෙදීම 4 සම්පූර්ණ මූලය. හරි. එහෙනම් මෙන්න අපිට b ගේ උත්තරේ එනවා a බෙදීම 2යි ධන හෝ ඍණ 36 ඍණ 3යි a වර්ගයේ වර්ගමූලය බෙදීම 4 වර්ගමූලය 2යි. මෙන්න මේක තමයි අවසාන උත්තරේ. b ඇසුරෙන් a ඇසුරෙන් b සොයන්න. හරි, මේ අපි හැදුවේ 2018 අවුරුද්දේ පියෝ පේපරේ 11 වෙනි ගාන වර්ග සමීකරණ ගාන.